අද අපි කතා කරන්නේ උසස් පෙළ භෞතික විද්‍යා 2025 ප්‍රශ්න පත්‍රයේ 26 වෙනි MCQ එක තමයි අපි අද කතා කරන්නේ. මේ MCQ එකෙන් අහන්නේ ළමයි පෘථුවිය වටා වෘත්තාකාර කක්ෂයක චන්ද්‍රිකාවක් ගමන් කරයි. පෘථිවි පෘෂ්ඨයේ සිට උස h සමග චන්ද්‍රිකාවේ සම්පූර්ණ යාන්ත්‍රික ශක්තිය කැපිටල් E විචලනය වඩාත් හොඳින් නිරූපණය වන්නේ. මේ තියෙන උත්තර පහ ඒගොල්ලෝ දීලා තියෙන උත්තර පහ මේ දීලා තියෙන්නේ. මේක අපිට ගන්න පුළුවන් වඩාත්ම හොඳම උත්තරේ තමයි අංක 1. ඒක එන්නේ කොහොමද කියලා අපි බලමු. කොහොමද මේ උත්තරේ අපි ගන්න කියලා. අංක හරි සරල ගානක් 26 වෙනි MCQ එකට දාලා තියෙන තාම සරල ලෙස MCQ එකක්. එක 26ටයි දාලා තියෙන්නේ. හරි අපි බලමු. හරිද? පෘථිවිය අපි ගමු කැපිටල් M කියලා. පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා සිම්පල් ආර්දුරකින් ඔන්න කක්ෂයක් තියෙනවා. මෙන්න මේ කක්ෂයේ තමයි ඔය කියන චන්ද්‍රිකාව කක්ෂගත වෙලා තියෙන්නේ. ඕක ස්කන්ධය සිම්පල් M කියලා ගමු. ඒතර පෘථිවිය ආරය අපිට ගන්න පුළුවන් කැපිටල් R කියලා. මෙයාල H මනින්නේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා. ඒතර පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා කක්ෂයට තියෙන දුර අපි ගමු කැපිටල් H කියලා. හරි. ඒතර මෙන්න මේ චන්ද්‍රිකාව ගමන් කරන කක්ෂීය ප්‍රවේගයක් තියෙනවා v කියලා. ඒකත් නිහානට උන වෙයි. හරි. එතකොට චන්ද්‍රිකාවේ සම්පූර්ණ ශක්තිය අපි කැපිටල් E කියලා ගත්තොත් මෙතනදී කියන්නේ යාන්ත්‍රික ශක්තිය ළමයි. යාන්ත්‍රික ශක්තිය කිව්වහම විභව ශක්තිය, චාලක ශක්තිය දෙකේම එකතුව. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවල අපි විභව ශක්තිය ගැන සමීකරණයක් තියෙනවා. විභව ශක්තිය කියන්නේ ඍණ Gm බෙදීම R. විභවය ඍණ Gm බෙදීම R. විභව ශක්තිය යම් ස්කන්ධයක විභව ශක්තිය ගත්තොත් ඍණ Gm. මෙතන සිම්පල් දැන් ස්කන්ධයක් තියෙන වස්තුව පිහිටන ස්ථානයේ විභව ශක්තිය ඍණ Gm බෙදීම R. තොරමයි එනි මේ කක්ෂයට අදාළව සම්පූර්ණ ශක්තිය කැපිටල් E නම් අපිට E කියන එක ලියන්න පුළුවන් ඍණ Gm බෙදීම R ධන H. ඒ කියන්නේ සිම්පල් R කියන එක තමයි මෙතන තියෙන දුර සිම්පල් R. ඒ කියන්නේ R ධන H. ධන භාගයක් m v වර්ග v වර්ග. හරි. එතකොට මේ ගාන අපිට සුළු කර ගන්න පුළුවන්. මේ mv වර්ග පදේ අයින් කරගත්තා නම් වැඩි හරියි. mv වර්ග පදේ අයින් කරගන්නේ කොහොමද? අපි දන්නවා සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය වස්තු දෙකකට දාලා ලිව්වොත් මේ වස්තු දෙක අතර අන්‍යෝන්‍යාකර්ෂණ බලයක් ඇති වෙනවා. F සමානයි Gm බෙදීම මෙතන තියෙන තුර R ධන H ඒකේ වර්ග. මේක වෘත්තාකාර චලිතය ගමන් කරන්නේ. වෘත්තාකාර චලිතය ගමන් මෙන්න මේ වස්තුව වෙන්න යන්න පුළුවන්. වෘත්ත චලිතය සලකලා mv වර්ග බෙදීම R ධන H. අරය R ධන H. සමා වෙන්න මෙතන සිම්පල් R නෙවෙයි කැපිටල් R එන්න ඕන. මෙතනටත් කැපිටල් R එන්න ඕන. මෙතනටත් කැපිටල් R එන්න ඕන. R ධන H නෙවෙයි. මෙතන දෙනවා R මෙන්න H. තොර R ධන H. හරි. එතකොට මෙන්න මෙයාට මෙයක් වෙනවා. mv වර්ග පදේ මෙතන තියෙනවා. අපිට ආදේශ කරන්න පුළුවන් mv වර්ග කියන්නේ Gm බෙදීම R ධන H. හරි. तो ऋण Gm බෙදීම R ධන H ධන භාගයක් Gm බෙදීම R ධන H. මේක සුළු කරගත්තාම අපිට ලියන්න පුළුවන් E සමානයි ඍණ Gm බෙදීම R ධන
h මෙතන දෙකේ ඉලක්කමක් හරි එතකොට සම්පූර්ණ ශක්තිය අපිට යාන්ත්‍රික ශක්තියට සම්බන්ධයක් ගත්තා ඍණ GMM බෙදීම R ධන H. එතකොට අපිට මේක y සමානයි ඍණ 1 යට x ආකාරයේ ප්‍රස්ථාරයක් ඉන්න ඕන. ඒ කියන්නේ මේ වක්‍රයක් වගේ තමයි එන්න ඕන. හරි. අපිට මේක හැටම අදගන්න බෑ. නමුත් මේකේ තියෙන උත්තර දිහා බැලුවොත් අපිට මෙන්න මේකේ සීමාව ගන්න පුළුවන් x සමානයි බිඳුවේදී සහ x සමානයි අනන්තයේදී. හරි. x සමානයි බිඳුව විට ඊනවා ඍණ GMM බෙදීම R. මේක තමයි මැක්සිමම් ශක්තිය. මේක තමයි මැක්සිමම් එනර්ජි එක. ඊට පස්සේ E සමානයි අනන්තය වුණොත් H සමානයි අනන්තතා විශාලකයක් වුණොත් අනන්තය ගත්තොත් ඊට විශාලකයක් වුණොත් E කියන එක බිඳු මේක සමාන නේ H ආසන්න වෙන්න ඕන අනන්තයට. H ආසන්න අනන්තතා විශාල සංඛ්‍යාවක් වුණොත් ඒ කියන්නේ මෙහෙට යන්න ඊට විශාලකයකට ගියොත් E කියන එක ආසන්නයි බිඳුව වෙන්න ඕන. ඒතර මෙන්න මේ දෙක තෘප්ත කරන එක මෙතයි තියෙන්නේ. සහ මෙතන ඍණ ඉලක්කමක් තියෙනවා. ඒ කියන්නේ අනුත්තුන ඍණ වෙන්න ඕන. ඒ කාරණා තුනම තෘප්ත කරන්නේ මෙන්න මේක විතරයි. එච්චන ආසන්නයි අනන්තය කරනකොට E බිඳුව වෙලා තියෙනවා. මේ තියෙන බිඳුවක් ක්ෂණය. ඒතොර x සමානයි බිඳුව වුණොත් E විශාලකයක් වෙලා තියෙනවා. එතකොට x සමානයි බිඳුව වුණොත් E කෙනෙක් උපරිම වෙන්න ඕන. x ආසන්නයි අනන්තය වුණොත් ඉතා විශාලකයක් වුණොත් E කෙනෙක් ආසන්නයි බිඳුව වෙන්න ඕන. මේ කන්ඩිෂන් දෙක තෘප්ත කරන එක ප්‍රස්ථාරයයි තියෙන්නේ. මේ ප්‍රස්ථාරය විතරයි. උත්තරේ අංක 1. කෙරුම් ගන්නකේ හොඳයි.